හායි කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් මම ජපානයට ආපු ගමන් මුලින්ම ගියේ සකුරා බලන්න. ඉතින් මම ඉන්නේ ඕසකාවල නිසා ඕසකා ජෝකෝඑන් එකේ තමයි මම සකුරා බලන්න ගියේ. ඕසකාවල සකුරා බලන්න තියෙන ලස්සනම තැන් වලින් එකක් තමයි ඕසකා ජෝ එක. යනකොට පොඩ්ඩක් සීතල තිබ්බා. හැබැයි මල්වල ලස්සනත් එක්ක ඒ හැම දෙයක්ම අමතක වෙලා ගියා. චෙරි බ්ලූසම් එහෙම නැත්තම් සකුරා. ජපානයේ නිල නොවන ජාතික පුෂ්පය කියලා තමයි මම අහලා තියෙන්නේ. ජපානයේ චෙරි ගස් වර්ග ගොඩක් තියෙනවා. ඒ වයින් බොහොමයක් වසන්තයේ දින කීපයක් පමණක් පිපෙන නිසා ඒ කාලය ඔහනමි එහෙම නැත්තම් චෙරි මල් බැලීම කියලා හඳුන්වනවා. මම අහලා තියෙන විදියට චෙරි මල් බැලීම සියවස් ගණනාවක ඉඳන් සමරනවා වගේම ජපන් සංස්කෘතියේ ප්‍රමුඛ ස්ථානයක් දරනවා. ඉතින් චූටි බඩගින්නකුත් ආපු නිසා මොනවා හරි කාලා ඊළඟට අපි ගියේ ඕසකා ජෝ එක බලන්න. ඕසකා ජෝ ජපානයේ ඕසකාවල තියෙන ජපන් බලකොටුවක් කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒ ගැන වීඩියෝ එකක් මම පස්සේ අරන් එන්නම්. ඉතින් මේ මල් බලන කාලේ පටන් ගන්නම වගේ නිසා ජපන් ජාතිකයෝ වගේම විදේශිකයොත් ගොඩක් ඇවිල්ලා තිබුණා. ඕසකා ජෝ එක මම ලංකාවේ ඉන්නකොට වීඩියෝ වලින් ෆොටෝස් වලින් දැකලා තිබුණාට ඇත්තටම S2 දැක්කම හිතා ගන්න බැරි වුණා. මොකද ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඔන්න ඔහොම තමයි සකුරා බලන්න ගියපු මගේ ගමන ඉවරුනේ. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනකම් ගිහින් එන්නම්. සයොනාරා.